අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ පාර්ට්නර්ත් එක්ක සතුටින් ඉන්න දැනගන්න ඕන කාරණා ටික ගැන. දැන් ඉන්නවටත් වඩා එයත් එක්ක සතුටින් ආදරයෙන් ඉන්න මේ ටික දැනගන්න. මනෝවිද්‍යාවට අනුව 92%ක්ම සම්බන්ධතා මිදී යාමට හේතු කාරණා ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු ඒ මොනවද කියලා. පළවෙනි එක තමයි අපිට අනිත් කෙනාව ඕනෙමයි කියලා හිතන වෙලාවදී දෙන්නට දෙන්න කතා නොකර ඉඳීම. සමහර අවස්ථාවලදී අපිට දැනෙනවා අපේ පාර්ට්නර්ව අපිට මේ වෙලාවේ ඕන වෙලා තමයි තියෙන්නේ කියලා. හැබැයි අපිට තියෙන වැඩ එක එහෙමත් නැත්නම් අපිට ඇත්ත එක කේන්ති ගිහිල්ලා නම් ඉන්නේ එහෙමත් නැත්නම් මොකක් හරි තරහක් හිතේ තියෙනවා නම් අපි දැනගෙන හිටියත් අපිට මේ වෙලාවේ අපේ පාර්ට්නර්ට අපි ඕනේ කියලා අපි හිතාමතාම කතා නොකර ඒ අවස්ථාව මගහරිනවා. හැබැයි මේකෙන් වෙන්නේ අපි නොදැනුවත්වම අනිත් කෙනාගේ හිත රිදෙන එක. එයාට අපි ගැන තියෙන විශ්වාසය නැති වෙලා යන එක. එහෙම නැතුව අපිට පුළුවන් නම් මේ අවස්ථාව තේරුම් අරගෙන පාර්ට්නර් එක්ක ඉන්න. අපිට පුළුවන් වෙනවා රිලේෂන්ෂිප් එක අලුතෙන් පටන් ගන්න. දෙන්න අතර තියෙන ආදරය තව වැඩි කරගන්න. මොකද රිලේෂන්ෂිප් එකක් ඇතුලේ තරහ වෙනවා, කේන්ති යනවා, අපිට වැඩ වැඩි වෙනවා කියන එක හරිම සාමාන්‍ය දේවල්. හැබැයි ඉතින් ඇත්තටම අපිට පාර්ට්නර් කෙනෙක් ඉන්නේ අපිට අවශ්‍ය වෙලාවදී අපිත් එක්ක ඉන්න. ඉතින් ඒ වෙලාවෙදිත් අපි නැතුව අපේ කේන්තියකින් පිරිමහ ගන්නවා නම් ඇත්තටම වෙන්නේ ආදරය අඩු වෙලා විශ්වාසය නැති වෙලා යන එක. ඒකෙන් රිලේෂන්ෂිප් එකට තමයි හානියක් වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථා මගහැරලා තේරුම් අරගෙන කතා බහ කරලා පාර්ට්නර්ට අවශ්‍ය වෙලාවේ එයාගේ ළඟින් ඉන්න පුරුදු වෙන්න. දෙවෙනි කාරණාව තමයි කියන දේ හා නොකියන දේ වගේම අදහස් කරපු දේ සහ අදහස් නොකරපු දේ තේරුම් ගන්න බැරි වීම. මේ ප්‍රශ්න හුඟක් වෙලාවට මුහුණ දෙන්නේ පිරිමි ළමයි. ඒකට හේතුව මොකක් හරි දෙයක් කතා කරද්දී පිරිමි ළමයි වෙන්න ඕන දේ කෙලින් කිව්වත් ගෑනු ළමයි නම් එහෙම නැහැ. මට අවුලක් නැහැ කියලා ගෑනු ළමයි කියනවා නම් අනිවාර්යයෙන්ම ඒකේ හිතන්න දෙයක් තියෙනවා. එයා ඉන්නේ අවුලෙන් වෙන්න පුළුවන් සම්භාවිතාවය 95%ක්ම තියෙනවා. ඒ නිසා නොකියන දේ තේරුම් ගන්න පිරිමි ළමයිට චූටි ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. මම TikTok එකේ වීඩියෝස් බල ඉද්දී මට හම්බුණා ලස්සන වීඩියෝ එකක්. මේක ක්ලාස් එකක සර් කෙනෙක් තමයි කියන්නේ. ගෑල් ළමෙක් එයාගේ පිරිමි ළමයට මැසේජ් දානවලු. අද නම් සර් කලින් ක්ලාස් ඉවර කරනවා කිව්වා. මම හිතන්නේ අද 5 වෙනකන් තියෙන්නේ නැති වෙයි. අද එකට ඉවර වෙයි කියලා. ඊට පස්සේ පිරිමි ළමයා මැසේජ් එකක් දානවලු. එහෙමද? අද එකට ඉවර වෙනවද? ඔයා එතකොට කොහොමද යන්නේ කියලා. ගෑල් ළමයා කියනවා මං අම්මටත් එන්න එපා කියලා කිව්වා. මම තනියම යනවා බස් එකේ කියලා. ඉතින් පිරිමි ළමයා කියනවා එහෙමද? එහෙනම් පරිස්සමෙන් යන්න. බුදු සරණයි කියලා මැසේජ් එක දාලා ෆෝන් එක පැත්තකින් තියනවා. ඊට පස්සේ 12 මාට විතර ආයි ගෑල් ළමයා දානවා මං හිතන්නේ අද නම් සර් ඇත්තටම එකට ඉවර කරයි. ඇයි කියලා දන්නේ නැහැ. සර් එකට ඉවර කරයි කියලා. පිරිමි ළමයා ආයි මැසේජ් එකක් දානවා එහෙමද? ඇයි කියලා දන්නේ නැහැ. එහෙනම් ඔයා පරිස්සමෙන් බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා පරිස්සමෙන් ගෙදර යන්න කියලා. ඊට පස්සේ එකට ගෑනු ළමයා ආයි මැසේජ් එකක් දානවා මම දැන් ක්ලාස් ඉවර වෙලා ක්ලාස් එකෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. දැන් ස්ටෑන්ඩ් එකට ඇවිදගෙන යන ගමන් කියලා. ඊට පස්සේ පිරිමි ළමයා දානවා හාමනික එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. බස් එක ආවම පරිස්සමෙන් නැගලා යන්න කියලා. ඊට පස්සේ බස් එකක් එනවා. ඊට පස්සේ ගෑනු ළමයා පිරිමි ළමයාට ආයි මැසේජ් එකක් දානවා බස් එකක් නම් ආවා හැබැයි මම ගියේ නැහැ. ඒකේ සෙනග වැඩි කියලා. ඊට පස්සේ පිරිමි ළමයා අහනවා ඇයි ඔයා ගියේ නැත්තේ? දැන් ඉතින් කොහොමද මේ වෙලාවට යන බස් වල සෙනග ඉන්නවනේ. ඔයා පරිස්සමෙන් යන්න කියලා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ ගෑනු ළමයා මැසේජ් එකක් දානවා පිරිමි ළමයාට. ඔයා නම් දැන් කලින් වගේ නැහැ. මට දැන් ඔයාව එපා වෙලා තියෙන්නේ. ඔයාට කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔයාට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ගෑනු ළමයා හදිස්සියෙම පිරිමි ළමයාට මැසේජ් එකක් දාලා එකට ක්ලාස් එක ඉවරයි
අම්මටත් මම එන්න එපා කිව්වා. මං තනියම බස් එකේ යන්න කියලා අදහස් කරේ ඒ පිරිමි ළමයව හම්බ වෙන්න ඕනේ කියන එක. හැබැයි ඒක පිරිමි ළමයට තේරුනේ නැහැ. ඒ නිසා ඉතින් ගෑල්ලම හිතනවා දැන් මෙයාට තේරුණා. හැබැයි මෙයා ඕන කමින් ආවේ නැහැ. ඉතින් දැන් මෙයා වෙනස් වෙලා ඉන්නේ. මෙයා දැන් ඉස්සර වගේ නෙවෙයි කියලා. ඉතින් මේ වගේ තමයි. හැමදේම කෙලින්ම කියන්නේ නැහැ. සමහර වෙලාවට ඒ දේවල් තේරුම් ගන්න ඕනේ. ගෑල්ලමගේ පැත්තෙත් තරද්දක් තියෙනවා. එයාත් කිව්වනම් කෙලින්ම අද චුට්ටක් එන්න. අද මම යන්නේ තනියම අම්මා එන්නෙත් නැහැ කිව්වා. ක්ලාස් උත් ඉවරයිනේ. වේලස්සන අද අපිට හම්බ වෙන්නත් පුළුවන් කියලා සමහර විට පිරිමි ළමයාගේ තේරුම් අරගෙන මේ වගේ දේවල් ඉතින් වෙනවා. ඒවා තේරුම් අරගෙන හදාගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. තුන්වෙනි එක තමයි සම්බන්ධතා දුර්වල වීමට බලපාන ප්‍රධාන කාරණාවක් තමයි අනිත් කෙනා කැමති අකමැති දේවල් ගැන හරියට හොයා නොබැලීම හා ඒ ගැන උනන්දුවක් නොදැක්වීම. හැම වෙලාවෙම තමන්ගේ පාර්ට්නර් එක්ක හොඳ කනෙක්ෂන් එකක් තියාගන්න. තමන් කැමති අකමැති දේවල් කියනවා වගේම පාර්ට්නර් කැමති අකමැති දේවල් ගැන හොයලා බලන්න. අපි හිතනවට වඩා අනිත් පුද්ගලයා ඒ දේවල් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට මතකයි කියලා දැනගත්තම පෙන්නුවත් නොපෙන්නුවත් ඒ රිලේෂන්ෂිප් එක ඇතුලේ සතුටෙන් ජීවත් වෙනවා. හතරවෙනි එක තමයි හැම වෙලාවෙම මතක තියාගන්න නිහඬ වීම කියලා කියන්නේ හැම දෙයකම උත්තරේ නෙවෙයි. සමහර වෙලාවට නිහඬ වීම අපි නොදැනුවත්වම ප්‍රශ්නය තව වැඩි කරනවා. රිලේෂන්ෂිප් එකක් ඇතුලේ කමියුනිකේෂන් කියන එක අනිවාර්ය දෙයක්. හැමදේම හැමතැනම කියන්න යන්න ඕන කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. අනිවාර්යයෙන්ම අපි නිහඬ වෙන්න ඕන අවස්ථා තියෙනවා. හැබැයි ඒක හැම තැනටම උත්තරයක් නෙවෙයි. ඒක නිසා තේරුම් අරගෙන තමන්ගේ පාර්ට්නර්ත් එක්ක හොඳ කමියුනිකේෂන් එකක් තියාගන්න. එතකොට පුළුවන් වෙනවා අපිට එන ප්‍රශ්න ටික හොඳ විදිහට විසඳගන්න. අන්තිම එක තමයි නොදැනවත්වම හරි වෙන පුංචි වැරදි හොයලා බලලා අඩුපාඩු හදාගෙන හැමදාම ආදරෙන් ඉන්න. මේක තමයි තියෙන ඉම්පෝර්ටන්ට්ම කාරණාව. මොකද ඉතින් අපි මිනිස්සු විදිහට අපි අතින් වැරදි වෙනවා. පාර්ට්නර්ගේ අතින් වැරදි වෙන්නත් පුළුවන්. ඒක තමයි මිනිස් ස්වභාවය. හැමෝම අතින් වැරදි වෙන නිසා ඒ චූටි වැරදි ටික හදාගෙන අපිට පුළුවන් නම් ඉස්සරහට යන්න. ඒක තමයි රිලේෂන්ෂිප් එකක් ඇතුලේ තියෙන්න පුළුවන් හොඳම දේ. අපි අතර තියෙන එක ගතිගුණ, එක විදිහේ පුරුදු, එක විදිහ අඩුපාඩු තියෙන්න පුළුවන්, දුර්වලතා තියෙන්න පුළුවන්, එක දක්ෂතා තියෙන්න පුළුවන්. හැමෝටම එකම විදිහට හැමදේම පිළිගන්නේ නැහැ. ඉතින් ඒක තේරුම් අරගෙන ඒ තියෙන දුර්වලතා, අඩුපාඩු, වැරදි හදාගෙන ඉස්සරහට යන මිනිස්සු, ඉස්සරහට යන කපල්ස් ඇත්තටම ආදරෙන් වගේම සතුටින් ජීවත් වෙනවා. ඉතින් මේක පුරුදු කරන්න පුළුවන් නම් ඇත්තටම හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. මම හිතනවා අද කතා කරපු මාතෘකාවට ඔයාලා කැමති වෙන්නේ නැති කියලා. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා මොන හරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් තව වීඩියෝ එකකින් එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.